හලෝ කොහොමද ඉතින් ඔයාලට PDR pen listed removing අපි බලමු සාමාන්‍යයෙන් medium size of dent එකක් කොහොමද original paint එක save කරලා මේ dent එක එළියට ගන්න right right මේ තියෙන්නේ right දකුණත පැත්තේ ඉස්සරහා දොර සහ පස්සේ දොර right rear door right front door right dent එක තියෙන්නේ right rear door එකේ හරි මේ තියෙන්නේ dent එක අපි මේ වගේ dent එකකට යන්න සාමාන්‍යයෙන් minor dent එක ගන්න සාමාන්‍යයෙන් වැඩි deep නැති ඒ වගේ size dent එකක් ගන්න ඊට වඩා පොඩි එකක් ගමු ඒ වගේ dent එක ගන්න සාමාන්‍යයෙන් glue pull එකකට අපිට යන්න පුළුවන් හරි නමුත් මේක මෙතන පොඩ්ඩක් dent එක ඇතුළට ගිහින් තියෙන ප්‍රමාණය වැඩි ඔයාලට වීඩියෝ එකේ ඒක බලා ගන්න පුළුවන් හරි ඒතර මේ තියෙන්නේ door trim එක කියලා කියනවා window trim කියලා කියනවා මේ තියෙන glass එක අපි කොහොමද මේ වගේ dent එකකට access එක වහගෙන dent එකට ලං වෙන්නේ හරි මේ තියෙන glass එක අපිට door trim එක ගලවලා ගන්න පුළුවන් නම් හොඳයි. ඒතර තව ස්පේස් එක එනවා. හරිද? එතකොට අපිට තව ග්ලාස් එක සේව් කරගන්නත් පුළුවන්. door trim එක තියෙනකොට අපිට access එකට යන්න අමාරුයි. හරි? door trim එක යනකොට අපිට right අපි බලමු කොහොමද dent එකට ලං වෙන්නේ කොහොමද අපි access එක හොයාගන්නේ right සාමාන්‍ය මේ වගේ dent එකට මේක පොඩ්ඩක් small එකකුත් නෙමෙයි සාමාන්‍ය medium size dent එකක් සාමාන්‍ය මේ වගේ dent එකකට අපිට පුළුවන් glue pulling වලට යන්න සාමාන්‍ය මේ වගේ දොරට හරි පොවට පැනල් එකක් තියෙනකොට නමුත් මේක ඇවිල්ලා දොර සාමාන්‍ය මැදක් නෙමේ පොඩ්ඩක් දොරේ කෙරවලට වෙන්න තියෙන dent එකක් අපි මේකට access එකට යන්න තියෙන එකම මාර්ගය තමයි glass එක පාත් කරලා glass guard එකක් දාලා ඊට පස්සේ අපිට push කරගන්න ඕන shut කරගන්න dent එක උඩ. ඒක තමයි එකම තියෙන එකම මාර්ගය අපිට dent එක ළඟට යන්න තියෙන. හරි. මේකට කියන්නේ door trim එක කියලා window trim එක කියලා කියනවා. door trim කියලා කියනවා. සමහර කට්ටිය door window trim කියලා කියනවා. right. අපි ඉස්සෙල්ලාම මේක ගලව ගන්න ඕන. මේක ගලව ගත්තාම අපිට glass guard එක glass එකේ ආරක්ෂාවට දාන glass guard එක මෙතනින් පල්ලෙහාට යවන්න අපිට ලේසි. තව ස්පේස් එකක් හම්බෙනවා. right මම වැඩ කරන වීඩියෝ එකේදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි. right මේක අපි door මේක ගලව ගත්ත කියන්නේ. right ඊට පස්සේ අපිට glass එක මෙහෙම උඩට තියන්න බෑ. හරි. glass එක ගලවලා glass එක පල්ලෙහාට යවන්න වෙනවා. හරි engine එක අපිට කාර් එක ස්ටාර්ට් කරලා glass එක පල්ලෙහාට යවන්න ඕනේ. හරි දැන් glass එක උඩ නෙමෙයි තියෙන්නේ. හරිද glass එක පල්ලෙහාට කරපුවාම සාමාන්‍යයෙන් මේ තියෙන door handle එක කියලා හිතා ගන්නකො. ඒතර මෙතන තමයි door trim එක තිබ්බේ. මේ ගානටම glass එක එනවා නේ. මේ ගානටම glass එක එනවා. හරිද
එතකොට ඩෝ ට්‍රිම් එක ගලවලා තියෙන්නේ. එතකොට අපේ ගාඩ් එක දාන්නේ ගාඩ් එක දාන්නේ ග්ලාස් එක මතු පිටින් ග්ලාස් එකට කවර් වෙන්න. හරිද? ඒතර මේ තියෙන්නේ ග්ලාස් එක. හරිද? ඒතර ග්ලාස් එකට මතු පිටින් තමයි අපි මේ ඩෝ ගාඩ් එක දාන්නේ. ඩෙන්ට් එක හරහා. හරිද? එතකොට මේ තියෙන්නේ ඩෝ ග්ලාස් ගාඩ් එක. හරිද? දැන් ග්ලාස් එක කවර් වෙලා තියෙන්නේ. හරිද? ඒතර අපිට මෙතන තියෙන ස්පේස් එක මේ හරහා අපිට ලං වෙන්න පුළුවන්. මේ කියන්නේ ටූල් එක. ඒක තමයි ටූල් එක. හරිද? ඔක තමයි ටූල් එක. මේ හරහා අපිට ඩෙන්ට් එක සෙට් කරගන්න පුළුවන්. right? මම හිතනවා චූටි අයිඩියා එකක් ආව ඇති කියලා. වැඩ කරන වීඩියෝ එකේ අපි බලමු. ඒතර ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? right. අපි යන් වීඩියෝ එකට. මේක තමයි ඩෙන්ට් එක. ඔයාලට පේනවා ඇති ඒක සාමාන්‍ය ඩීප් ඩෙන්ට් එකක්. නමුත් ඒක විහිදෙලා නැහැ. ඒ වගේම තව පොඩි මයිනර් ඩෙන්ට් එකක් තියෙනවා හැන්ඩල් එක කිට්ටු කරලා. අපි බලමු කොහොමද මේකට ඇක්සස් එක ගන්නෙ. කොහොමද ඩෙන්ට් එකට අපි ලං වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ලයිට් එක අපි දුරට ළඟට කරලා තියෙන ඉස්සෙල්ලාම ඩෙන්ට් එක හැදෙනකොට මේ තියෙන්නේ ඩෙන්ට් එක. ඔයාලට පේනවා ඇති එතන ඩෙන්ට් එක ලාවට මූව් වෙනවා. එතන මසාජ් කරන්න තමයි තියෙන්නේ. ඩෙන්ට් එක ඉස්සෙල්ලාම ඩෙන්ට් එක මැදින් පටන් ගන්න නැතුව ඒක ඇත්තටම මෙහෙම කියන්න බෑ. ඩෙන්ට් එක ස්වභාවය අනුව තමයි මේ ඩෙන්ට් එක පොඩ්ඩක් ඩීප් හින්දා මම ඉස්සෙල්ලාම කරන්නේ වටේට පුෂ් කරන එක චුට්ටක් හයි එක නැති නිසා. මොකද ඇත්තටම කියනවා නම් බේසික් නොලෙජ් එක දැනගත්තට පස්සේ ඊට පස්සේ එක්කනාගේ ඒ හදන ක්‍රියාවලිය වෙනස් වෙනවා. එක්කනාට සල්ලන් ක්‍රමයක් එයා හොයා ගන්න. එයාට ලේසි ක්‍රමයක් එයා හොයා ගන්නවා. ඉතින් බේසික් දැනුමින් පස්සේ ඊට පස්සේ එයාට ඕන විදිහට ටෙක්නීෂියන් ඕන විදිහට තමයි ඩෙන්ට් එක හදන්නේ. මොකක්ද ඇක්සස් එක ගන්නෙ, කොහෙන්ද පටන් ගන්නෙ කියලා තීරණය කරන එයා විසින්ම. ඉතින් අපිට අවශ්‍ය මූලික දැනුම හරියට ඔලුවට දාගන්න විතරයි ඩෙන්ට් එක පුෂ් කරන්නේ කොහෙද. සාමාන්‍ය මයිල් ඩෙන්ට් එකක් ටැප් ඩවුන් යන පොඩක් ඩීප් යන්නේ නැතුව ගොඩක් ඩීප් යන්නේ නැතුව පුෂ් කරන්නේ කොහොමද, ටැප් ඩවුන් කරන්නේ කොහොමද, ඒ ටික තමයි බේසික් ටිකට තියෙන්නේ. ඊට පස්සේ ජොබ් කරන එක තමන්ගේ වැඩක් කොහොමද තමන් දැනගන්නවා. ඒක තමන්ම තීරණය කරනවා ඩෙන්ට් එක කොහෙන්ද පටන් ගන්න කියලා. ඔයාලට පේන්නේ නැති මේක තාම මූව් වෙනවා ඩෙන්ට් එක පොඩ. ඔයාලට දැන් පේනව නේද මම පොසිෂන් එක වෙනස් කරලා තියෙන. ලයිට් එක පොඩ්ඩක් උඩට කරලා ටැප් ඩවුන් කරනවා. මම යටට ගිහිල්ලා ඩෙන්ට් එක යටින් බලලා මේක බොහෝ දුරට වෙන්නේ අපිට තව යටට වෙන්න හයි එක තියෙනවා නම් එතන ලයින් එකටත් කිට්ටු කරලා තමයි ඩෙන්ට් එක තියෙන්නේ. ඩෙන්ට් එක වටේට තමයි ඔය මම දැන් ටැප් ඩවුන් කරේ. ඒ සමහර ඩෙන්ට් අපිට හැදෙනකොට ඒ ඩෙන්ට් එක ගාම විතරක් නෙමෙයි පැනල් එක හයි වෙන්නේ හෝ පැනල් එක ඩීප් යන්නේ
ඒක වටේට අපි මසාජ් කරන්න ඕන. මසාජ් කරනකොට ඩෙන්ට් එක අවට තියෙන පැනල් එක බැලන්ස් කරන්න ඕන. හයි එක අඩු කරන්න ඕන. ඊට පස්සේ ඩීප් තියෙන තැන් පුෂ් කරන්න ඕන. පැනල් එක ඩෙන්ට් එක අවට පැනල් එක බැලන්ස් කිරීමක් තමයි කරන්නේ මම ඔය. කොහොමද ඔයාලට මොකක් හරි අයිඩියාවක් ආවද කියලා හිතනවා. සාමාන්‍යයෙන් මේ වගේ ඩෙන්ට් එකකට අපි කොහොමද ලං වෙන්නේ, ඇක්සස් එක හොයාගන්නේ කොහොමද, ග්ලාස් එක ක්‍රැක් වෙන්නේ නැතුව ග්ලාස් එක තියෙනකොටම ග්ලාස් එකට ග්ලාස් කාඩ් එකක් දාලා ග්ලාස් එක සේව් කරගෙන ජොබ් එක ඉක්මනට කරන්නේ කොහොමද, ඔරිජිනල් පේන්ට් එක සේව් කරන්නේ කොහොමද, මේ සියලු දේටම ඔයාලට අයිඩියාවක් ආවද කියලා හිතනවා. විශේෂ කාරණය තමයි මෙතනදී අපි ප්‍රධානයෙන්ම අවධානය යොමු කරන්න අපේ ග්ලාස් එකට. මොකද ජොබ් එක අපි ඩෙන්ට් එක ඊට ගත්තට වැඩක් නැහැ. ඩෙන්ට් එක අරන් ඉවරනකොට ග්ලාස් එක සීරිලා නම් ග්ලාස් එකට සමානකර ක්‍රැක් එකක් යන්න පුළුවන්. පුෂ් කරන ටූල් එකේ ප්‍රෙෂර් එකට. ඒක නිසා තමයි අපි ග්ලාස් එක ප්‍රොපර් ගාඩ් එකක් දාන්නේ ග්ලාස් එකට. බොහෝ දුරට අපිට මෙටල් ගාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතකොට අපිට තවත් සේෆ්ටි. ඒතකොට ග්ලාස් එක තව දුරටත් සේෆ්ටි වෙනවානේ. මොකද අපිට සමහරකට ටෙන්ට් එක උඩ හાર્ඩ් පුෂ් කරන්න වෙනවා. ඒ හાર્ඩ් පුෂ් කරනකොට අර ඩෝ ට්‍රිම් එකක් සමහර ඩෙන්ට් වලට අපිට ඩෝ ට්‍රිම් එක එළියට ගන්න ඕමනා නැහැ. මොකද ඩෙන්ට් එක මයිනර් ඩෙන්ට් එක ගන්න ඩෝ ට්‍රිම් එක තියෙනකොටම අපිට එතනින් ස්පේස් එක අරගෙන ග්ලාස් කාඩ් එක දාලා ඩෙන්ට් එක පුෂ් කරන්න පුළුවන්. නමුත් මේක පොඩ්ඩක් ඩීප් මීඩියම් සයිස් ඩෙන්ට් එකක්. රයිට්. එතකොට අපිට පොඩ්ඩක් හાર્ඩ්ලි පුෂ් කරන්න එනවා. ඒක නිසා අපිට ඩෝ ට්‍රිම් එක නැත්නම් වින්ඩෝ ට්‍රිම් එක ගවුල්ලා ගන්න එක අපිට ලේසි. රයිට්. හරි. මතක තියාගන්න ඕන කාරණේ තමයි ප්‍රොපර් ග්ලාස් කාඩ් එක තියෙන්නම ඕන. අපිට ඩෙන්ට් එකකින් අපේ ග්ලාස් කාඩ් එක මේ ඩෙන්ට් එකට උඩ හරියට තිබලා හරියන්නේ නැහැ. මේ මැදට තිබිලා හරියන්නේ නැහැ. ඔය ගානට ග්ලාස් කාඩ් එක තිබිලා හරියන්නේ නැහැ. මොකද ඩෙන්ට් එක තව පල්ලයට තියෙනවා. ඉතින් අපේ ග්ලාස් කාඩ් එක මේ හරියට තිබුණා කියන්නේ මෙතනින් මෙහාට ගාඩ් එක නැහැ. නමුත් අපේ ග්ලාස් එක තියෙනවා මෙන්න මේ දක්වාම තියෙනවා. ග්ලාස් එක නේ. ග්ලාස් එක මේ දක්වාම තියෙනවා. ග්ලාස් එක පාත් කරාම ඉතින් නවදලා මෙතන ඩෝ ට්‍රිම් එක ඉතින් ඉතරක් ග්ලාස් එක මේ රතු පාටින් මම ලයින් කරන්නේ මේ ග්ලාස් එක. તો ඩෙන්ට් එක තියෙන්නේ මෙතන. හරිද? ඉතින් අපේ ග්ලාස් කාඩ් එක යන්න ඕන මෙන්න මේ ගානටවත් යන්න ඕන. ඩෙන්ට් එකෙන් පල්ලෙහාට මෙන්න මේ ගානටවත් තියෙන්න ඕන. හරිද? ග්ලාස් කාඩ් එක. ඒක තමයි අපිට ටෙන්ෂන් එකක් නැතුව ඩෙන්ට් එක පුෂ් කරනකොට. නැත්තම් ඩෙන්ට් එක පුෂ් කරන අතරතුර අපිට තුන ග්ලාස් එක ක්‍රැක් වෙයි දන්නේ නැහැ. ග්ලාස් එක සේෆ්ටි දන්නේ නැහැ. ඒක අපිට ගොඩක් දේවල් ඔලුවේ. ඒතකොට අපිට මේකට ඩෙන්ට් එකට අවධානය යොමු කරන්න අමාරුයි. රයිට්. හරි. මේ වගේ ඩෙන්ට් එකකදී ඒක තමයි තියෙන විශේෂ කාරණේ. තව දෙයක් තියෙනවා කියන්න. සාමාන්‍යයෙන් මේ වගේ ඩෙන්ට් එකකට අපිට
ලංකාවේ සාමාන්‍ය පැනල් එකක් පේන්ට් කරන්න 9500ක් 9000ක් වගේ ගන්නවා right. එතකොට පේන්ට් කරනවා කියන්නේ පේන්ට් කෝස් එක දවස් 2-3ක් තියන්න ඕන. ඒ ඔක්කොමත් එක 9500 10000ක් යනවා කියන්නේ. ඒතකොට මේ වගේ ඩෙන්ට් එකක් අපි ඊට ගන්න අපිට උපරිම පැය 2ක් යයි right. එතකොට අර පේන්ට් කරන එකෙන් අපිට half price එකකට යන්න පුළුවන්. මොකද අපි job එකේ value කියන්නේ ඒකේ original paint එක save කරන එක. අනිත් එක අපේ කිසිම material එකක් waste වෙන්නේ නැහැ. sanding paper polishing වලින් පුත් අපිට යන්නේ. අනිත් එක ප්‍රධානම දේ කාර් එකේ value එක රඳාපවතිනවා. මොකද original paint එකට අපි damage කරන්නේ මේ වගේ dent එකක් අපිට 100% යන්න පුළුවන් right. customer happy. අපිට පැය 4ක වගේ කාලයක් ඇතුළත වාහනේ රිලීස් කරන්න පුළුවන්. පැය 4ක් යන්නේ පැය 2යි මේ ජොබ් එකට යන්නේ. එකම අපි සාමාන්‍යයෙන් අපේ දවසේ පඩිය පැය 2කින් හොයලා ඉවරයි නේ. මේ වගේ වාහනයක් කරා කියන්නේ වාහන 2-3ක් කරා කියන්නේ අපි දවස් 2-3ක පඩිය අපේ දවසේ සැලරි එක පැය 5-6න් හොයලා ඉවරයි. ඒක නිසා මේ ජොබ් එක ගොඩක් වැලියබල් right. ඒකම උට රිස්කි එකක් තියෙනවා. අපි කස්ටමර්ට ප්‍රොමිස් වෙනවා ඔරිජිනල් පේන්ට් එක සේව් කරනවා කියලා. හරි. ඒක නිසා අපිට වෙලාව අරගෙන මේ ජොබ් එක ලස්සනට නිම කරලා කස්ටමර්ට අපිට දෙන්න පුළුවන්. එයාගේ වටිනා කාලය අපිට ඉතුරු කරන්න පුළුවන්. දවස් 2-3ක් යන ජොබ් එක පේන්ට් එකට ගියොත් PDR ටෙක්නික් එක පාවිච්චි කරලා අපිට පැය 2-3 වාහනේ දෙන්න පුළුවන් right. හරි. ඔයාලට මොකක් හරි අයිඩියා එකක් ආව ඇති කියලා හිතනවා. මේ සම්බන්ධව කවුරු හරි ඉගෙන ගන්න මොනවද තියනවා නම් ඔයාලට දාගන්න ආසාවක් තියනවා නම් මම සම්බන්ධ කරගන්න කමෙන්ට් එකක් දාන්න. ෆෝන් නම්බරේ දාලා මම WhatsApp කරා ඔයාලා සම්බන්ධ කරගන්න. ටූල්ස් සම්බන්ධයෙන් විශේෂ කාරණේ මගේ මුල් වීඩියෝ වල තියෙනවා. branded tools මොනවද සාමාන්‍යයෙන් ගොඩක් high price වලට යන්නේ නැතුව low budget එකට ගන්න පුළුවන් tools මොනවද කියලා මගේ මුල් වීඩියෝස් වල තියෙනවා. තව කාරණයක් මතක් කරන්න ඕන. alibaba.com එකේ සහ තව වෙබ්සයිට් 2-3ක් තියෙනවා මට හරියට මතක නැහැ මේවලයි. ඒ වල තියෙන චයිනීස් ටූල් වලට යන්න එපා. ඒ වලින් වැඩක් කරන්න අමාරුයි ඇත්තටම. මට කියන්න පුළුවන් බෑන්ඩ් ටර්කි බෑන්ඩ් එකක් තියෙනවා සහ ඩෙන්ක්‍රාෆ්ට් ටූල් බෑන්ඩ්. ඩෙන්ක්‍රාෆ්ට් එක ගත්තාම තමයි පළවෙනි PDR බෑන්ඩ් ටූල් එක. ඒක ගොඩක් එක්ස්පෙන්සිව්. ඔය කොහොම හරි අපිට ටූල්ස් වලට යන්න ඕන නම් ඔයාලා කෙනෙක්ට ටූල්ස් ගන්න ඕන නම් ඔන්ලයින් හරහා මාව දැනුවත් කරන්න. මම මොකද්ද ඔයාගේ බජට් එක හරියන ටූල්ස් ප්ලෑන් එක මට ඔයාලට සම්බන්ධ කරන්න පුළුවන් right. හරි. අද දවස රැඳී සිටියට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මීට වඩා පොඩ්ඩක් හියුජ් ඩෙන්ට් එකක්. හරිද? තව අලුත් මෙතඩ් පාවිච්චි කළා කොහොමද ඩෙන්ට් එලියට ගන්න. හරි. ඔයාලගේ වෙලාවට එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. right.